අයිබෝන්. ඉතින් අදත් අපි ඔයගොල්ලොත් සමග සම්බන්ධ වෙන්නේ 2026 BST සත්කාරයේ සමග. ඉතින් අද දවසේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කුඩා කැල්කියුලේෂන් පාර්ට් එකක්. ඉතින් කලින් වීඩියෝ එකේදී අපි ඔයගොල්ලොත් සමග කතා කරා පසේ සත්‍ය ඝනත්වය කොහොමද හොයන්නේ කියලා. ඉතින් පසේ සත්‍ය ඝනත්වය සොයන්න අපි මෙන්න මේ විදිහට විශිෂ්ට ගුරුත්ව කුප්පියක් භාවිතා කරලා ක්‍රමවේදයක් සාකච්ඡා කරා. ඉතින් මේ ක්‍රමවේදයට අනුරූපව ඔයගලන්ට ගිය වීඩියෝ එකේ මම සමීකරණයක් නිර්මාණය කරන්න හැටි කියලා දුන්නා. සත්‍ය ඝනත්වය සොයන සමීකරණය. ඉතින් මේ සමීකරණය තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලෝ කලින් වීඩියෝ එකත් එක්ක පොඩ්ඩක් චෙක් කරලා බැලුවා නම් මෙන්න මේ සමීකරණය අපි ගොඩනැගුවා. ඉතින් අද දවසේ මම ඒකට සංඛ්‍යාත්මක දත්ත භාවිතා කරමින් සත්‍ය ඝනත්වයට අගයක් හොයනවා. ඉතින් අද දවසේ බලමුකෝ මෙන්න මේ විදිහේ රූප සටහන් වලින් මම පැහැදිලි කරලා තියෙනවා. අර මුලින්ම පෙන්නන්නේ W1 කියලා විශිෂ්ට ගුරුත්ව කුප්පිය. ඒකට මම අගයක් දීලා තියෙනවා බර කිරලා තියෙන්නේ ඒකේ ග්‍රෑම් 30ක්. දෙවෙනියට රූප සටහනෙන් පෙන්නන්නේ මේ විශිෂ්ට ගුරුත්ව කුප්පියට පස්පුරවලා නැවත බර කිරලා තියෙනවා. අපි සංකේතවත් කරන එක W2 කියලා සංඛ්‍යාත්මකව බර අරගෙන තියෙන ග්‍රෑම් 80ක් කියලා. දෙවෙනියට තියෙන රූප සටහනෙන් ඔයගලන්ට පෙනෙන්නේ ඒ විශිෂ්ට ගුරුත්ව කුප්පියට පස් කිරෙව්වට පස්සේ නැවත ආසුත් ජලයේ පුරවලා නැවත බර කිරීමක් කරලා තියෙනවා. ඉතින් අපි සංකේතවත් කරේ ඔක W3 කියලා. ඒකේ සංඛ්‍යාත්මක ස්කන්ධය ග්‍රෑම් 100ක් කියලා රන් තියෙනවා. ඊට පස්සේ හතරවෙනි එක ගත්තොත් එහෙම විශිෂ්ට ගුරුත්ව කුප්පිය පිරිසුදු කරලා ඒකට නැවත ආසුත් ජලයේ පුරවලා තියෙන්නේ. ඊට පස්සේ ඒකේ බර කිරලා තියෙනවා නැවත. ඉතින් සංඛ්‍යාත්මක අපි ඔක සංකේතවත් කරලා තියෙනවා W4 කියලා. ඒකේ ස්කන්ධය අපි අරන් තියෙනවා ග්‍රෑම් 70ක් කියලා. ඉතින් ඇත්තටම සත්‍ය ඝනත්වය කියලා කිව්වේ මොකක්ද? පසේ ඝන කොටසේ ස්කන්ධය ඝන කොටසේ පරිමාවට දක්වන අනුපාතය. ඉතින් එහෙනම් මෙන්න මේ සමීකරණය නිරූපණය කරන්නේ පසේ ඝන කොටසේ ස්කන්ධය පසේ ඝන කොටසේ පරිමාවට දක්වන අනුපාතය. එහෙනම් අපි මේකදී W2 වලින් W1 එක අඩු කරමු. ඉතින් W2 වලින් W1 අඩු කරනවා කියන්නේ ග්‍රෑම් 80න් ග්‍රෑම් 30ක් අඩු කරලා තියෙන්නේ. මෙන්න මෙතන ග්‍රෑම් 80න් ග්‍රෑම් 30ක් අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඝන කොටසේ ස්කන්ධය අපි හොයාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා 70න් 30ක් අඩු කරලා. ඒ කියන්නේ W4 එකෙන් W1 එක අඩු කරලා තියෙනවා. ඒ ලැබෙන අගය නැවත අඩු කරලා තියෙනවා. 80